Hello everyone, welcome back to my YouTube channel. අද vlog එකෙන් මම ඔයාලට අරගෙන ආවේ බැටි වල අපි වෙසක් සමරපු විදිහ. මේ තියෙන්නේ අපේ හොස්ටල් එකේ ඉස්සරහා. මේ සැරේ මේ වෙසක් කෝඩු හදලා තියෙන්නේ අපේ ජූනියර්ස්ලා. ඉතින් රැට මෙතන හරිම ලස්සනයි. අද කොහොම හරි අපි මේ යන්න හදන්නේ වෙසක් එකට අපේ බැච් එකෙන් ඕගනයිස් කරපු දන්සලට. ඉතින් එන්න එහෙනම් ඔයාලත් මාත් එක්ක යමු. අපේ දන්සල තියෙන්නේ මංගලාරාම විහාරස්ථානයේ. ඉතින් ඒක බැටිකලුව ටවුන් එකෙමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ පන්සල. අපි ටිකක් පන්සලට කලින් ගියා මොකද වැඩ ටික කලින් රෙඩි කරගන්න එපයි. ඒත් එක්කම මේ සැරේ පන්සලේ වෙසක් කලාපෙකුත් තියෙනවා. ඉතින් අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න මම ඔයාලට ඒකත් මේකෙන් පෙන්නන්නම්. මේ තියෙන්නේ අපි දන්සල දෙන තැන. ඉතින් මේන් රෝඩ් එකේ ඉඳලම පන්සලට යනකම වගේ කූඩු වේලල ලස්සනට හදලා තිබ්බා. බලන්න මාරම ලස්සනයි. සක්කලාපේ බලන්න ගොඩාක් සෙනග ඇවිල්ලා හිටියා. ඉතින් පන්සලට යනකම මම අර කිව්වා වගේ ලස්සනට ඩෙකොරේට් කරලා තිබ්බා. පන්සල ඇතුළත් හරිම ලස්සනයි. බල්පල් ගොඩාක් දාලා ඩෙකොරේට් කරලා තිබ්බා. වෙසක් කූඩුත් ගොඩක් තිබ්බා. එතකොට මේ තියෙන්නේ අපේ දන්සල. මේ සැරේ අපි දුන්නේ තේත් එක්ක මාළු බනිස්. බැච් එකේ කට්ටිය එක එක වැඩ බෙදාගෙන තමයි කරේ. ඉතින් මං හිතේ බනිස් බෙදන්න. ඉතින් කොහොම හරි ඒ වැඩෙත් අපි හරිම ලස්සනට කරා හැමෝගෙම උදව්වෙන්. ඒත් එක්කම මේ වෙසක් කලාපේ තියෙන විශේෂත්වය තමයි මේක ගොඩක්ම බලන්න ඇවිල්ලා තිබ්බේ තමිල් අයයි මුස්ලිම් අයයි. එහෙනම් දැන් මාත් එක්ක යන් මේ වෙසක් කලාපේ තිබ්බ වෙසක් කූඩු බලන්න. ඉතින් ලස්සන කුඩු ගොඩාක් තිබ්බා. හැබැයි මට වීඩියෝ කරන්න පුළුවන් වුණේ නම් ටිකයි. මෙන්න මේක නම් හරිම ලස්සන වැඩක්. මෙතන තිබ්බේ මුචලින්ද නාගදර්ණ ජාතකය. ඉතින් මං ඔයාලට ඒක පොඩ්ඩක් ස්පීඩ් කරලා මේක පෙන්නන්නම්. මේ වෙසක් කලාපේ දවස් 3ක් මෙහි තිබ්බා. අපි දුන්න වගේම ගොඩක් දන්සලුත් මේකේ තිබ්බා. ඉතින් මේකට මූලිකත්වය දීලා තිබ්බේ පොලිසියයි හොස්පිටල් එකේ බෞද්ධ සංගමයේ අයයි. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපි මේ සැරේ වෙසක් සැමරුවේ. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් වලට කැමති නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා.